හෙල්ලෝ කොහමද ඔන්න ගොඩ කාලයකට පස්සේ මේ අද බ්ලොග් එකක් කරන්න හිතුණා. අද පොයේ දවස. ඉතින් මේ දැන් හරියට වෙලාව 10:35යි. දැන් අපි ඉන්නේ නුවර. දැන් අපි නුවර ගිහලා ගැටම ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මහවැලි ගඟ මේ විදිහට ලස්සනට ගලාගෙන යනවා. ඉතින් දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට ඉන්නවා අලුත් කෙනෙක් පෙන්වන්න. ඉතින් මට මේ ගැන කියන්නත් දරුවනා මොනවද මේ අන්න ආයතනවා ඔන්නෝගයි ප්‍රශ්නේ. ඉතින් මේ අලුත් කෙනාව පෙන්නලා මින්නන්කෝ මේ විච්ච සිදුවීම කියන්නේ. මෙන්න ඉන්නවා මේ තමා මගේ වයිෆ්. ඉතින් අපි දෙන්න එන්ගේජ් වුණා. වීඩියෝ එකක්වත් මොනවද දාන්න බැරිුණා. මේ මොනවත්ම කරගන්න බැරිුණා. Facebook එකේ ඉන්න කට්ටිය නේද දැකලා ඇති. මේ ඉතින් ඔක තමයි උනේ. ඉතින් කියන්න ඕනේ කේස් එක දැන් අද ඉඳන් මගේ වීඩියෝස් වල මෙයාත් ඉන්නවා. මෙයා දිගට මෙයයි. සමහර විට මෙයාම දිගටම වීඩියෝ එක කරා ඉදන්නෙත් නැහැ. ඔන්න ඔකයි ප්‍රශ්නේ. ඉතින් මේ කියන්නේ හැදුවේ අපි දෙන්න උදේ පාන්දරම නැගිටිනවා. බොහොම අමාරුවේ උදේට කන්න කෑම වේලක් හදාගෙන ආවා. හරිද? මේ තන දන්න කට්ටිය දන්නවා මෙතන සිටුේෂන් එක. ඉතින් අපි කැම ටික අතරින් තියලා චුට්ටක් ආවා. අපිට විතරනේ අද අපිත් එක්ක යාළුවෝ සෙට් එකක් යනවා. අපි උන්ට කලින් පොඩ්ඩක් ආව පොඩි වැඩ ටිකක් තිබ්බින්. ඉතින් යාළුවන්ටයි අපිටයි කටහදන් ආපු කැම ටික අපි පොඩ්ඩක් මෙතනින් තියලා මම මේ අතෙන්ට ගියා මේ ෆොටෝ එකක් ගන්න. දන්නවනේ කේස් එක මොකද්ද කියලා. ඉතින් මාමලා ඇවිල්ලා අපි කණ්ඩ හිටපු ඒවයි අර ඉන්න කණ්ඩ හිටපු ඒවයි බොණ්ඩ හිටපු ඒවයි ඔක්කොම ටික අරන් ගියා. කමන්නේ. ඒක කමන්නේ. මේ බඩගින්න ඉන්න කට්ටිය මේ ආවිත් නියම් කන්නේ. ඉතින් අපි අද යනවා සෙම්බුවත්තේ. යන්න හිටිය තැන කියන්න බෑනේ. ඉතින් අපි යනවා අද සෙම්බුවත්තේ. අපේ යාළුවෝ ටික මගින් එන ගමන් අපි දෙන්න ටිකක් කලින් ආවා. මේ වැඩ වගේක් තිබ්බා. ඒ ටික ඉවර කරගන්න ඕන හින්දා හරි එහෙනම් මෙතන ඉඳලා වැඩක් නැහැ නේ. මේක ලස්සන හින්දා මෙතෙන්ට ආවේ කාලේ යන්නම් කියලා උදේට. දැන් ඉතින් අපිට සිද්ධ වෙනවා කඩේකින් කන්න. එහෙනම් මෙන්න මෙයත් එක්ක මම යනවා දැන් සෙම්බුවත්තේ. එහෙනම් අපි යන් අද සෙම්බුවත්තේ ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් දැන් ඉස්සෙල්ලාම යන්න ඕනේ කන්න. මොකද කන්න හිටපු එක නැතුව නින්ද. දැන් අපි දෙන්න යනවා කන්න. එහෙනම් කාලේ ඉවරලා කන ගමන් සෙට් වෙනවා. ඔන්න දැන් අපි මේ ගමනේ යන ගමන් ඉන්නේ එහෙම ගිහලා කාලා දීලා ඉවරලා දැන් අපි යන ගමන් ඉන්නේ සෙම්බුවත්තට. දැන් ඉන්නේ අපි ඇල්කඩුව පාරේ. මෙතන ඉඳන් තව පොඩි දුරක් තියෙනවා. දැන් අපේ කට්ටිය එනවා. ඔන්න අපිත් එක්ක යන කට්ටිය එන්නම්. මේ කට්ටියත් එක්ක තමයි අපි යන්නේ. ඉතින් අද ඉන්නවා කට්ටිය පස්සේ අඳුනලා දෙන ඔක්කොම කියන්න. කී දෙනෙක් යනවද බබා අද අපිත් එක්ක? 14 දෙනෙක් යනවා. දැන් මෙයා තමයි කියන්නේ 14ක් යනවා කියලා. අපි දෙන්නත් එක්ක නෙවෙයි හැදුවේ. හරි එහෙනම් ටක් ගාලා දැන් අපි සෙම්බුවත්ත පැත්තට. බෙන්නද යන කට්ටිය ඔන්න අපි සෙට් එක තමයි යන්නේ. බෝසා නෑ. බෝසා ගිහිල්ලා කොහෙද යන්නේ. කට්ටිය යනවා. අපි දැන් සෙම්බුවත්තට යන ගමන් ආවා බලන්න පුළුවන් ඕගොල්ලන්ට සෙම්බුවත්තට එන පාරේ එද්දී උන්නස්කිරිය වෝටර්ෆෝල් එක. නර්තනිය ඇතුලේ තමයි තියෙන්නේ. GoPro එකට පේනවද දැන්? යන් පැදුරට ගිහිල්ලා බලමු. දැන් අපි දෙන්න යනවා වෝටර්ෆෝල් එක බලන්න. අපි කට්ටිය නැවත උඩටම ගිහිල්ලා. මේක නම් එන්න හිටපු ගමනක් නෙවෙයි මෙතෙන්ට න. යන ගමන් හම්බෙන් දැකලා ආවේ. ඒ වුණාට හම්බෙන් ආපු ගමන හරි ලස්සනයි. යම් වාන්න අපි වෝටර්ෆෝල් එක ළඟටම අපි දෙන්න යනවා දැන්. වෝටර්ෆෝල් එක ගහට අපි දෙන්න යනවා.
හරි මහසි. මේක සාමාන්‍ය සෑහෙන උසක් තියෙනවා. සෑහෙන උසක් කියන්නේ මම මේක ගැන කලින් නම් අපි දැනන් හිටියේ. දෙස්සනවා. අපේ පයිලට් අයියා ඇවිල්ලා. මේ ඉන්නේ අපේ පයිලට් අයියා. හරි. ඔව් දන්නේ. පයිලට් අයියාට ඔව් දන්නේ. S6යි. පයිලට් මුදා අනිත් එක දෙන්න බාන්න ලස්සන. දෙපයි. ට්‍රැවල් ලිප්ස් බා. ට්‍රැවල් ලිප්ස්. මාරු කරා නමද. Travel with ex-wife. මාරම ලස්සනයි. මම හිතන්නේ අඩි සාමාන්‍යයෙන් නිකම් බලමු. ඒකට නැත් පතන ගාව. අනේ මන්ද හිතා ගන්න බෑ. කොහොමරි සෑහෙන්නම උසයි. එක්කෙනෙක් ඇවිදින්න ඉන්නේ කියලා දැන් හොඳට මහන්සි වෙලා. ඇයි මහන්සි වෙලාද? ඈ? දෙන්න එහෙනම් දැන් විදියට තියෙනවා. මෙතන මේ පල්ලෙහා මේ කබානා වගේ හදලා තියෙනවා. පූල් එකක් තියෙනවා. එතන දන්නේ කොහොමද මොනවද පේමන්ට් කරන්න ඕනද කියලා. කොහොමත් මේ වෝටර්ෆෝල් එක බලන්න වෙන 150 ටිකට් එකක් ගන්න ඕනේ. මේ අරන් තමයි වෝටර්ෆෝල් එක බලන්න එන්න පුළුවන්. මොකද මෙතන මේන්ටෙනන්ස් වලට වෙන්න ඇති. ඒ ගාන යන්නේ කොස්ට් එකක් යනවනේ. එහෙනම් තමයි දෙන්නේ. හරි ලස්සනයි. මේ ගල් වල යන්නත් බෑ ලෙස්සනවා. මොනවද දෙන්නේ සෙම්බුවත් යන්න එන ආපු ගමනේ මේ හිසුවෙත් නැති තියෙන මෙතෙන්ට ආවේ. එනවා හරි ලස්සන දසන. බලමු සමාවෙට අපේ කිකාය ඩ්‍රෝන් එක දැම්ම ඩ්‍රෝන් ෂොට් එකක් අපි දාන්න. මම හිතන්නේ මේ වතුර වැඩි කාලෙට මේ හැමතැනින්ම එනවා ඇති. හරි ලස්සනට ඇති. දැන් උනත් හරි ලස්සනයි. වතුර ආපු පාරවල් තියෙනවා මැදි. මේ ගැන මං කලින් දැනන් හිටියේ නෑ මේ පළවෙනි පාර. යන් ඉස්සරහට. අපි දැන් අල්ප සමගියලා අපි යනවා. අපි යන්න ඕන තැනකට අපේ ගමනාන්තයට යන්න ඕන ඉක්මනට. යනවා ඉක්මනට දුවගෙන සෙම්බුවත්තට. දැන් වෙලාව 1:40යි. 1:40 අපි දවල්ට කාලත් නෑ තාම. මම ඩ්‍රයිවර් කරගෙන ඉස්සරහට ගාලා යන්න ඕනේ. මේ කොහොමද තමයි කට්ටිය යනවා. ඉතින් ලස්සන තැනක් මේකත් මේ આવුත් ඉන්න දවසක මම දැන් මේ අපි දෙන්න ප්ලෑන් කරේ මොනවද දවසක ඇවිල්ලා එන්න ඕනේ කියලා මෙතෙන්ට කබානාවක් එහෙම තියෙනවා. ඉතින් ඔක තමයි වෙන්නේ. එහෙනම් අපි යන් අපේ යන්න ආපු ගමන සෙම්බුවත්ත පැත්තට. එන සෙම්බුවත්තට ගිහලා හම්බෙමු. මේ වෙලාව හරියටම 3යි කාලයි. අපේ බෝසගේ බයිසිකලේ පැච් එකක්. අපි දැන් ඉතින් කොහෙද යන්නේ ඒක නිසා? කොහෙද යන්නේ? ඈ? කොහෙද යන්නේ? මම කොහෙද යන්නේ? කොහෙද යන්නේ? ඈ? ඉතින් දැන් බෝසා ගියා මේ සෙට් එක මතන පල්ලෙහා කඩේ ගාව. අද පොය දවසේ ඉඳන් කවුරුත් නැහැ. ඉතින් මේ
අපි දෙන්න යනවා දැන් කරන්න දෙයක් නැතිකමන පාර දිගේ ඇවිදගෙන. තාම අපි ගිහින් නැහැ සෙම්බුවත්තට. දැන් මාර කේස් එක කියන්නේ සෙම්බුවත්තට යද්දි කීය වෙයිද කියලා හිතා ගන්න බෑ. ඊයසේ මහන්සි බඩගින්න කඩවල් වහලා ආව පළවෙනි ගමනවා හොඳයි බඩගින්නේ මේ ඉතින් ඕක තමයි වෙන්නේ. තව පොඩ්ඩකින් කොහොමද කට්ටියයි අපි ඊට පස්සේ සෙම්බුවත්තට යන්න ඕනේ. කොහොම හරි යනවා සෙම්බුවත්තට එච්චරයි. ගිහිල්ලා සෙට් වෙමු. අදන බෝසගේ බයික් එකේ ටයර් එක නෑ. එයාගේ ක්‍රැෂ් ඔෆ් ටෑන් පාරක් ගන්න තිබ්බා. කොල්ල දැඩි මානසික පීඩනයක ඉන්නේ. ඔය වීඩියෝ කරනවා ඒ දන්නේ නැහැ ඔයා. දැන් මතරු ගෙඩින්නේ කුණරපකින් වීඩියෝ කෙනෙක් දාන්නේ. ඒක කරන්නේ මමත් පව්. අපි දැන් බලන්නේ සචින් අයියාගේ තවත් නිකියාව. ගියම්මන්නේ. නිසන් ජයන්ද. නිසා. මොකන්ද? කොල්ලෝ ටික ඔක්කොම සෑහෙන පීඩනයක ඉන්නේ. මොකද අපිට එහෙට යන්නත් මෙහෙට යන්නත් නැතුව. අඩෝ මේ කැලම් එක නෝනේ ඔයි. අයිනේ මේක තෙක්කින් එනසලා බං. තියයි මට බං. දැන් වෙලාව හරියටම 4:47යි. පහමාට වහනවා කියලා කිව්වා. දැන් ටිකට් ගත්තා. මෙතනින් තමයි ටිකට් ගන්න තියෙන්නේ. මේ දැය භාගයක් වගේ තියෙන ඒවා මම අපි යනවා උඩ. ඒක බාන්දියට. එකක් ඉල්ලන්න නැහැ. එකක් ඉල්ලන්න දෙකක් එපා. ඔන්න අවසානයේ අපි ආවා සෙම්බුවත්තට. දැන් වෙලාව ඇවිල්ලා 5යි ගානක්. අන්තිම මොහොතේ ආවේ අපි හම්බහන් ඩග්ගාර වටයක් කොහොමද තියෙන්නේ කියලා. ඔන්නේදී අපි දෙන්න යනවා දැන්. අපිට දෙන්න දරුණු දෙයි. අපි දැන් විලාසයේ ටිකක් ඇවිදින්න යනවා. වෙලාව ගියද? 5:11 ඒ ඉන්නවා මෙතන මේ මස්සිනාලා දෙන්න. දැකලා තියෙනවා වගේ මතකයි. කවුද? නෑ දන්නේ. මස්සිනාලා දෙන්න. කොහෙද යන්නේ? අපි දැන් යනවා නේ ඉතින්. මේ බාන ලස්සන. යම් බාන ඉස්සරහට පේනවද නැහැ. වැව. යම්බන් මං අර කලින් පාරවල ඇවිල්ලා තියෙනවා මට අර පැත්තට යන්න බැරි වුණා.
මේ පාරේ පැත්තට පොඩ්ඩක් ගිහින් ඉන්න කියලා බැලුවා. එන යන් ඉස්සරහට. දැන් හොඳටම හවස් වෙලා තියෙන්නේ මේ සචින් අය ඩ්‍රෝන් එක දානවා බලමු ලස්සන ෂොට්ස් ටිකක් තිබ්බා. දාන්නම් වීඩියෝ එකට. ඈ? ඔව්. ඉතින් හවස් වරුව ආපු හින්දා සෙනග කවුරුත් නැහැ. ඉතින් කට්ටිය ෆොටෝස් ගන්නවා කතා කර කර ඉන්නවා. මේ කත් එක්ක අපි දෙන්න චුට්ටක් ඇවිදින්න මේ පැත්තට. අවසර වෙලාව හරියටම 6 වෙලාව මේ ඉතින් තා චුට්ටකින් පිටත් වෙන්නත් ඕනේ මොකද අපි ටිකක් දුර යන්න තියෙනවානේ. එතකොට මට තාම අර පැත්තට යන්න බැරුණා. අද යනවා අපි කොහොමද යන්න අර පැත්තට. රවුමක් දාලා අපි දෙන්න ගිහිල්ලා දැන් යනවා ඒ පැත්තට ගිහිල්ලා රවුමක් දාලා. ඉතින් මේ අපිට ප්‍රශ්නේ උනේ අපි ටිකක් කලින් එන්න හැදුවේ මේ එන්න බැරි වුණේ මේ අපිට අනපේක්ෂිත ආකාරයෙන් අපේ බෝසගේ මේ බයික් එකේ පැච් එකක් වුණා හින්දා අපිට එතන පොඩ්ඩක් වෙලා ගියා. ඉතින් මේ අපි නැතන් ටික කලින් එන්න හැදුවේ. දැන් අපි යනවා චුට්ටි වටයක් දාන්න. හැබැයි මේ නිදහස් මේ වෙලාවට එන එක පොඩ්ඩක් තියනවා නේද? නැත්තම් ක්‍රවුඩ් එකේ ඉද්දී කරදර. පට්ටකාම්. ඒ කියන්නේ මේ දැන් මාර කාම් මෙතන. සෙනග කවුරුත් නැහැ. ඉතින් දැන් යන ගමන් කන්නත් ඕන. අපි එන ගමන් කඩේකට මේ ඕඩර් එකක් දීලා ආවේ. දැන් යන ගමන් කන්න ඕන. ඉතින් එහෙනම් අපි බලාපොරොත්තු වෙන දෙයක් නම් කරන්න බැරි වෙන්නේ නැති. ඉතින් සෙම්බුවත්තේ මෙන්න මේ විදිහට තමයි අපි හවස ගත කරේ. ඉතින් ෆොටෝස් ටිකක් අරන් තියෙනවා මම ඒක FB page එකේ Instagram එකේ දාන්නම්. ඒකත් බලන්න. මේ මම first time මේ පැත්තට එන්නේ. කලින් ආවට මට මේ පැත්තට එන්න බැරි වුණා. බාන්න ඇවිදගෙන බලන්න අවශ්‍යම මේ සිම්බුවත්තේ තියෙන ලස්සන මෙතන මොනවා හරි ඉවෙන්ට්ස් කරන්න තියෙනවා. මම මේ කලින් පාරෙද්දි නම් තිබ්බේ නෑ දැන් තියෙනවා. ඉතින් අපේ මේ අපි ආපු වාහන ටික අර හරිය තියෙන්නේ. අපේ කට්ටියක් අතන ඉන්නවා. අපි ඉතින් වටේ මේ පැත්තේ රවුමක් යනවා. හරිම කාම් කියන්නේ වැඩක් නැහැ කියලා එක. මාර වාව්. හරිම ලස්සනයි. යන් එනවා ඉස්සරහට. එනේ ඉතින් මොකද යන්නේ මේ සෙම්බුවත්තේ ආවොත් මේ සුන්දරත් වෙමින් තමයි තියෙන්නේ. මේ පොඩි ඉවෙන්ට්ස් වගේක් තියෙනවා. ඒ ගැන ලොකු අප්ඩේට් එකක් මම දන්නේ නැහැ. හැබැයි තියෙනවා කියලා ආරංචි මේ වගේ තමයි තියෙන්නේ සෙම්බුවත්තේ. අතන ප්ලෑන් කරපු දේවල් එකක්වත් කරගන්න බැරුණා හරියටම. ඒ වුණාට මේ වෙනත්
වෙනස් විදිහ අත්දැකීමක් එක්ක ලස්සන වීඩියෝ එකක් වුණා කියලා හිතනවා. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. දැන් අපි යන ගමන් මේ කෑමත් කාලා හැම යනවා. අපි කට්ටිය තාම උතෙන්ටලා ඉන්නේ. එහෙනම් ඉස්සරහට මෙන්න මෙයා ඉඳී වීඩියෝ වල එයත් එක බොහෝ දුරට නේ. ඉතින් එයත් එක තමයි කොහොමද වීඩියෝ කරන්නේ. නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේ ඔක තමයි වෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න. යාළුවෝ ටිකත් ඔක්කොම ආවා. පෙන්වන්න දෙන්නේ හැපෙතින්. මොකද GoPro එකේ බැටරියක් දැන් අන්තිමට කියන්නේ මේ එන වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න මොනවද කියන්නේ තිබුත් කමෙන්ට් කරන්න. මොකද ගොඩ කාලයකට පස්සේ වීඩියෝ එකක් කරන්නේ. මෙයාත් එක්ක කරන පළවෙනි වීඩියෝ එකකින් ඉඳලා මේ කරන්න මොන කරින්ද කරේ. ඉතින් මේ ඔය වගේ දෙයක් තමයි තියෙන්නේ. ඉතින් ලස්සන සෙම්බුවත්තට ආවා. ඇවිල්ලා ඇවිදලා විනෝද වෙලා දැන් අපි යන්නයි හදන්නේ. 6:00 විතර වෙයි මෙතනින් පිටත් වෙද්දී අපි ගෙවල් වලට යද්දී 7-8ට වෙයි. ඊටත් වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. මේ ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මෙතන ඉවර කරන්න. කියන්න දෙයක් තිබ්බොත් ලයික් එකක් දාන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. කියන්න දෙයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අපි මේ වීඩියෝ එක ඉවර කරනවා. ඔය මොන හරි කියනද අන්තිමට? මොනවද තියෙනවද? එයා මොනවත් කියන්නේ නැහැ. එයා මොනවත්ම කියන්නේ නැහැ. හැබැයි කැමරාව ඕෆ් කරපුවාම බලා ගන්න ඕනේ. හරි එහෙනම් ගමන්න. එහෙනම් ජය වේවා. හැමෝම පරිස්සමින් ඉන්න. තව ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ජය වේවා.